මචං මොකද බං මේ පොත් පිටලින් දෙන්නකම එහෙමද ඔබ කියන්නේ මචං පුදුම වාසනාවක් මචං මට තියෙන්නේ. සමින්දත් එක්කම මචං මං ඊයේ ගියා බයික් එකේ. එනකොට මේක බයික් එකේ බ්‍රේක් නැතුව ගියා කියන්කෝ. ඊළ මචං ගහක වදින්න ගියා මචං ළඟින් ගියා මචං පුදුම වාසනාවක් තියෙනවා. කොහොම හරි බේරගෙන මචං ගියා ටිපර් එකේ ඩෝන් ගාලා. කොහෙද යකෝ වාසනාවක් තියෙන ටිපර් එක වැදුනා නම් ටිපර් එක ගිහලා මේ මගේ අත පේනවා නෙමෙයි චුට්ටයි මෙහෙම උනේ. මට නම් මේ වුණා කමන්නේ කියලා ජමින්දා. හීරීමක්වත් නෑ බං නියම වාසනාවන්තයි මචං උන්. ඒක නම් වෙලාවයි. පුදුම වාසනාවක් තිබෙ දෙන්නට උඹ. ඒක නේ මචං. හැන්දෑ වරේ මලකේද? කාගේ? ජමින්දාගේ බං. මොන? ඊයේ ඇත්තලා මැරුණේ මචං උන්. තොත් එක ගියපු චමින්ද මැරුණා. පට්ට වාසනාවන්තයි බං මිනිහේ හීරීමක්වත් නෑ කියහන්. ඒකට අපි මේ එල්ලගෙන මේ. යකෝ මරණ කොහෙද පුරේගේ වාසනාවක් තියෙන්නේ? යකෝ මිනිහේ නියමෙට දිනනවා. මිනිහා නියමෙට තිබිලා තල කණ්ඩට පුරව. මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකතුමනි අවසරයි. ඔබ දැනගමු අවසරයි. එහෙනම් ඉතින් අපි කාර්යය කියලා පටන් ගමු. මරණාධාර සමිතියේ පින් අතේ වැඩක් ඒ උනාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමු. ඔන්න ඔය කෙලෙවරින් ඉඳලා පිළිවෙලට බොට් ටික හදලා දෙනවා කිව්වේ. කෙලෙවරින් තමයි පටන් ගන්නකො. මුලින්ම ඉන්නේ සොබියක්. කරුණට පවුල එපාද? දෙයියනේ කියලා සොබියක් කර තියන්න බාන්න ලංසුවක්. අපි නෝවේ සොබියක් කන්නේ සල්පිල් බාණ්ඩයක් නෙමෙයිනේ. අර ගණන් හිලව ටික හදන්න ඉතින් අන්න සොබියක් හද ගියා. ඔන්න ඔය කෙලෙවරින් තියෙන පාසලේ ගන්න වතට. යන් මේ මෙතන එලා. ඕම් බලපන් මල යන්නේ. අද නම් මම නිදා ගන්න නාට්‍ය බලලාමයි යන්නේ. අනේ නිකන් හිටුවයි යන් ගියා. උඹ මේ හිටගෙන නිදාගන්න මනුස්සයා නුඹ. මතකනේ ගියපෝ ඒක. රුපියල් 20ක් ගෙනාවා. සල්පි බඩුවක් අරගෙන මම ගිහින්. තුනේ ගෙදර 6 වෙනේ මම දීලා තියෙනවා රස අලුව පාර්සලයක්. තියන්න බලන්න දෙන්නේ කියලා ලංසුවක්. රුපියල් 20යි. 20යි. රුපියල් 50යි. 50යි. රුපියල් 100යි. 100යි. ඇවරයි, දෑවරයි. දැන් ඉවර කරන්න එපා. තාඩිය ගෙදර යන්න. 3 ඇවරයි. ඔය කොරේ 3 අවරයි කියවම ඉවරයිනේ. හාමුදුරනේ දානේ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කන්න පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනෙන්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? ඉරිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. පතෝලයි. ඈ මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් හස සොය මීට් එක කරි හදන් වරෙල්ල. ඉරිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්න. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි දෙදාට ගියපුවම දෙන්න වෙන්නේ දියල්ලපු. සහතිකත් අපේ හැමතුනේ මම චූටි කතාවක් කියන අපේ හැමතුනේ අපේ හැමතුනේ මතකද සඳපාන ජාතකයේ සඳපාන ජාතක සඳපාන ජාතකයේ අපේ හැමතුනේ අර ගොන් කරත්ත 150 සාරා කාංචන මැද්දෙන් ටිපක් යනකොට අන්න යාලගේ වතුර ඉවර වෙනවා ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මාන පදරක් මෙහෙක් කරලා ඇදලා දානකොට අන්න විලක් මතු වෙනවා එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පාරිලේ ඊවන්නේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා try කරනකොට අන්න බොන්න බෑ ඊට පස්සේ කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා අන්න ඉබිවට පස්සේ කට්ටියට පාචනය හැදෙනවා මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපේ හැමතුරේ උදාහරණ සභාපතිතුමා ඇයි ඔය එහෙම ඇයි කපියන්නේ ඇයි උන්නේ මිලම පොඩ්ඩක් එනවකෝ පල්ලෙහාට මොකටද බං අපි දෙන්නටම වැදගත් කාරණාවක් පල්ලෙහාට බහිනවකෝ අනේ ඔහොම ඉතින් කියපන් ඉතින් ඒක එහෙම සද්ද කරලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි පල්ලෙහාට එනවකෝ කිව්වහම අනේ බම් මේ බොහොම අමාරුවෙන් වහල්ට නැගගත්තේ කොහොමද කියලා කියපන් මට ඇහෙනවා පල්ලෙහාට එන්නකෝ ඒක වැදගත් කාරණාවක් සිංහල තේරෙන්නේ නැද්ද පොට දැන් කියපන්
ඔය ටික දෙන්නකෝ ඉතින්. බැන්න. යන්න නෙමෙයි යකෝ වැටුණා පිස්සුද උඩේ ඉඳන් පයින්ද. දැන් ඇයි? කපිලයි. උඹේ අතේ රුපියල් 500ක් නැද්ද ගන්න? තිබ්බනම් මම දෙනවා උඹට මේ වෙලාවේ අතේ මුකුත් නෑ උඹට මට දෙන්න. 500 500ක එක තමයි. දැන් ඕක කියන්නද මට මේ අර උඩේ ඉඳලා බහින්න කිව්වේ? උදේ සල්ලිල්ල ගන්න කතාවද සල්ලිල්ල ගන්න. වරින් ගන්න. කොහේ? වරේ වහලුඩට. ඉතින් දෙව්වරි වගේ චරිතෙදින් මේ කපිලයි කියන්නේ. මොකන්ද මගේ ගාන්ටාන් සද්දයක් කපිල් වරෙන්. බවයි කපිලයි නැතුව ඉන්නසෙප්පේ කලාමලේ කපිලා මෙහාට නවලෙන් ඔබ ඇයි? ඉන්නවා බංගු පංගම් ගන්න නගපංගු මොකෝ මට උඩන්න ඉන්න කියලා කතා කරේ සල්ලි ඇත්තේ විටවන්නේ වෙන්න ඇති කපිලා මෙහාට වංගු බං ඇයි? උඹට නෙමෙයි මම සින්නවා කියන්නේ හරි මන් දෙම කපිලයි 500 දෙයන්කෝ මොන 500ක්ද? ඒ බම් මේ උද දෙකන් ආව උඹ සල්ලි දෙන්නනේ මට සල්ලි දෙන්න නෙමෙයි උඹට එන්න කිව්වේ සල්ලි නෑ කියන්නේ. එහෙම ගහනවා එහෙනම් 500යිද්දිම කියන්න තිබ්බනේ සල්ලි උඹ අතේ නෑ කියලා හරි ඉතින් උඹ මට බිමට එන්න කියලා රුපියල් 500ක් නැද්ද කියලා. ඒව මං උඩට එන්න කියලා නෑ කිව්වා. එන්න ගහනවම කරන්න එපා මං කපිලයා උඹ මොනේත් නේ මම්මා ඒ වගේ අසමන්දන් වැඩ කරන්නේ අයිසි ගොන්නු තනුනේ උඹ දැනගයි උඹට මම හොඳ මොනියක් කපිලන්නකෝ කපිලයා මොජක කපිලයා බෙච්චා තෝ හිටට ගහලා පොල් වර්ධ ගත්ත කියලා හිතාගෙන හරිය තෝ වහගෙන කියලා හිතාගෙන ඉන්නියෝ තෝ මං හින්දා වින්ඩෝලෝ කපිලයා පරයා ඉච්චා වරේ වරෙන් එන්නේ උඹලා බා වරේ උඩට වරේ. අනේ කපිලයා ගාව 500ක් තියෙනවා කපිලයා ගාව කපිලයා 500ක් 500 නෙමෙයි පරිස්සමෙන් ඵලයන් කියන්නේ එන්න කිව්වේ. ඔය බලන්න උළුකට දිරලා තියෙන. මම මිනිමන්ද කරගන්න බෑ කපිලයා ගමෝන්දේ මං කියනවා තෝ කොච්ච කපිලයා බෙච්ච කියලා කපිලයා දැනගනි මම මෙච්චර නම්බුකාරී දෙන ගමේ ජීවත් වුණා මේ හිච්චා කරන්නේ ඉන්නේ පහළිය මං ඉවසයි මම ආයේ මම තප්පනේ මං උගේ දන්නේලා යටින්නේ ඉන්නේ ආයේ කපිලයා මට කතා කරන්නේ පළල කරන්න බෑ මට කිව්වා මම ඉවසලා මම මේ යන්නේ හරිය මේ හිච්චට හිච්චනේ මේ කෙලවන කවුරුත්